දැන් හැමෝම දන්නේ ගන්නවා පේන්ට් බූත් එක. දැන් හැමෝම වල බූත් පේන්ට් කියලා එන්න ගානක් අරගෙන ලොකු ගානක් ගෙවලා ගොඩක් තැන් වල පේන්ට් කරනවා. මොකද්ද මේ බූත් එකේ රහස? ඔය කාමරස් දාගෙන මොනවද කරන්නේ? ඒ කියන්නේ දැන් ඔක එළිය ගහන්න බැරියයි. ඔය බූත් එක කියන්නේ ඇත්තටම අවන් එකක් වගේ තමයි. ඒකෙන් වෙන්නේ ඒක සීල් හැබැයි ඔය අපි කේක් බේක් කරන අවන් එකක් නෙමෙයි ඊට වැඩිය පොඩ්ඩක් වෙනස්. ඒක ඇත්තටම ඒකේ තියෙන ලයිට්ස් වල අණුව ඒ දෙන බ්‍රයිට්නස් එකත් එක්ක අපිට හරියටම බලන්න පුළුවන් පේන්ට් එක කොහොමද තියෙන්නේ ඩිෆරන්සස් තියෙනවා නම් ඒකත් පේනවා. ඉතින් ඒක බූත් එකක් ඇතුළට දැම්මම කාර් එක ඇත්තටම සීල් වෙනවා. ඒ කියන්නේ ඩස්ට් එකෙන් එතකොට වෙන වෙදර් කන්ඩිෂන්ස් වලින් ඇත්තටම කාර් එක වෙනම එන්වයරන්මන්ට් එකකට එනවා. ඊට පස්සේ අපි ඒකේ තියෙනවා ටෙම්පරේචර් එකක්, ඒ කියන්නේ පේන්ට් එකකට අවශ්‍ය කරන ටෙම්පරේචර් එකක් තියෙනවා. ඉතින් ඒ ටෙම්පරේචර් එක ඔක්කොම සෙට් කරලා ඒ කන්ඩිෂන් එක හදන එක තමයි බූත් එකෙන් කරන්නේ. ඒ කියන්නේ පේන්ට් එකට අවශ්‍ය එන්වයරන්මන්ට් එක ඒකෙන් අපි ක්‍රියේට් කරනවා. ක්‍රියේට් කරලා ඒක ඇතුළට දාලා ගැහුවාන් පස්සේ ගහලා අපි පැය භාගයක් විතර තව බේක් කරනවා කියලා දෙන බේකින් ප්‍රොසෙස් එකක් කියන්නේ ඒක නිකන් කරුට්ටම් කරන එකක් නෙමෙයි. ඒකෙන් කරන්න ඇත්තටම මේ පේන්ට් එක වේලනවා. ඩ්‍රයි කරන්න. එතකොට දැන් මොකද ඉස්සර අපි ඔය ගහන විදියට බූත් එකක් නැතුව ගහලා පේන්ට් එක ගහලා වැස්සොත් එහෙම ප්‍රශ්නයක් තමයි. මොකද පේන්ට් එක වේලිලා නැහැ. දැන් මේ බූත් එක ඇතුලේ ගැහුවායින් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි බූත් එක ඇතුළෙම තියලා ඒක බේක් කරලා එළියට දාලා එහෙමම ඩ්‍රයිව් කරන් යන්න පුළුවන්. ඒක තමයි අතරම තියෙන වෙනස. ඔය බූත් එකක් අවශ්‍ය වෙන්නේ ඒකයි. අතර ඔය බූතුත් තියෙනවා මේ සමහර තැන්වල තියෙනවා බූත් හදාගත්ත බූත්. ඒවා සමහරලාට ඒ 100% සීල් නැහැ. ඉතින් ඩස්ට් එක ඇතුළට එනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන ඒවා තියෙනවා. ඉතින් හරි ප්‍රමිතියකට අනුකූල බූත් එකක් තියෙනවා නම් හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න පුළුවන්.